welcome back to my YouTube channel. අද වීඩියෝ එක මොකක් ගැනද කියලා thumbnail එක දැකපු ගමන්ම ඔයාලා දන්නවනේ. අපි දෙන්න මේ යන්නේ රිච්මන්ඩ් කාසල් මන්දිරය බලන්න. අපි ගෙදර ඉඳලා මතුගම පැත්තට යනවා නම් අනිවාර්යෙන් අපි දෙන්න කන චුටි කඩයක් තියෙනවා. ඉතින් සුපුරුදු පරිදි එතනින් මොනවා හරි කාලා ප්ලේන් ටික බීලා තමයි අපි දෙන්නගේ ගමන පටන් ගන්නෙ. මගේ මේ ස්වීට් හස්බන්ඩ් පේනවා නේද? අටත් කන්නත් අරගෙන එයා ඔක්කොම තෝරගෙන ගෙන මං කනබුන දේවලුත් අරගෙන එයා මේ එනවා මගේ ළඟට. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම වොයිස් ඕවර් එකක් විදිහට තමයි මම අරගෙන ඉන්නේ. මොකද මේ වගේ තැනකට ගිහිල්ලා අපේ වීඩියෝස් බලනවට වැඩිය මේ මන්දිරයේ ලස්සන ඔයාලට පුළුවන් උපරිමයෙන්ම මේ විනාඩි 7 ඇතුළත මම අනිවාර්යයෙන්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ යන ගමන මම ඊට කලින් ගිහිපු ගමනක් නෙමෙයි. ඒක නිසා මේක මට හරිම විශේෂ ගමනක්. රිච්මන්ඩ් කාසල් කියන්නේ වලව්වක්වත් බංගලාවක්වත් නෙමෙයි, මේක තනිකරම මන්දිරයක්. එම නැත්නම් කාසල් එකක්. ඒක තමයි මේකට රිච්මන්ඩ් කාසල් කියලා කියන්නේ. රිච්මන්ඩ් කාසල් මන්දිරය ගැන මම අහලා තියෙනවා YouTube එකෙන්, Google එකෙන් වගේ දේවල් වලින් අහලා තිබ්බට මම ඇත්තටම S2කට දැකලා තිබුණ නෑ මීට කලින් කවදාවත්. එහෙනම් අපි මේ මන්දිරේ කතාවට යමු. කළුතර ඉඳලා පලාතට හන්දියට ගිහිල්ලා එතනින් කෙත්තේන පාරේ ඉස්සරහට යනකොට තියෙනවා භික්ෂු විවේකාරාමය. භික්ෂු විවේකාරාමය ඉස්සරහා තමයි මේ දැවැන්ත මන්දිරය අක්කර 42ක් ඇතුළත පිහිටලා තියෙන්නේ. රජයේ මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේ දැනට පාලනය වෙන මේ මන්දිරය පිරිමි ළමුන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක් විදිහටත් පවත්වාගෙන යනවා. ඉතින් පිරිමි ළමුන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක් විදිහට පවත්වාගෙන යන්නේ ඇයි කියලා මම වීඩියෝ එක අතරමැදදී ඔයාලට අනිවාර්යයෙන්ම කියන්නම්. ඉතින් මේ දැවැන්ත මන්දිරය නිර්මාණය කළා තියෙන්නේ නානායක්කා රජවාසල අප්පුහාමිලාගේ දොන් ආතරද සිල්වා පණ්ඩිකාර මුදලිතුමා. මේ කතාවේ කතානායක මුදලිතුමා වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගිහින් තියෙනවා. ඉතින් එංගලන්තයේදී ඉන්දියාවේ හිටපු මහරජා කෙනෙක් වන රවීන්ද්‍රනාත් මහරජාගේ පුතා රාම්නාත් සමග මුදලිතුමාගේ යාළුකමක් ඇති වෙලා තියෙනවා. අධ්‍යාපන කටයුතු අවසානයේදී සිරිවර්ධන මුදලිතුමා ලංකාවට එන්න කලින් එතුමන්ගේ යාළුවාගේ මන්දිරය බලන්න ඉන්දියාවට ගිහින් තියෙනවා. ඉතින් මේ මන්දිරය දැකපු සිරිවර්ධන මුදලිතුමාට මේ මන්දිරය ගැන ලොකු ආසාවක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ සිරිවර්ධන මුදලිතුමා තමන්ගේ යාළුවගෙන් මේ මන්දිරයේ සම්පූර්ණ සැලැස්ම ඉල්ලලා තියනවා කියලා තමයි ඉතිහාසයේ වාර්තා වෙන්නේ. මුදලිතුමා තමන්ගේ යාළුවගෙන් ඔහුගේ මාලිගාවේ සැලැස්ම ඉල්ලලා තියෙනවා. නමුත් යාළුවා මුදලිතුමා හැල්ලුවට ලක් කරලා උඹ කොහොමද ලංකාවේ මෙහෙම මාලිගාවක් හදන්නේ කියලා hina වෙලා එල්ලීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් ලංකාවට ආපු අපේ මුදලිතුමා කුඩලිගම ගෘහ නිර්මාණ ශිල්පීන් කිහිප දෙනෙක් සමග මේසන් බාස්ලා කිහිප දෙනෙක්ව ඉන්දියාවට යවලා තියෙනවා. ඉන්දියාවේ අපි කියපු මන්දිරය පිටතින් බලාගෙන එන්න කියලා. ඉතින් මේ දැවැන්ත මන්දිරය හදන්න ලංකාවෙන් අරගෙන තියෙන හුළු සහ කළු ගල් විතරයි. ඉතුරු සියල්ලක්ම පිටරටින් ආනයනය කරපු දේවල් කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ මන්දිරය හදන්න ගඩොල් සහ උළු ඉන්දියාවෙනුත්, තේක්ක සහ ඔක්දැව බුරුමේනුත්, ජනෙල් වීදුරු ඉතාලියනුත් ආනයනය කරලා තියෙනවා.
නාන කාමර සහ කාමරවලට මැටිපුවරු එංගලන්තයෙන් ආනයනය කරලා තියෙනවා. ඒ එක් රටවල් වලින් මේ බඩු කොළඹ වරාය වෙනකන් නැව්වලින් ගෙනහල්ලා එතන ඉඳලා කළුතරට නැවකින් ගෙනහල්ලා ආයෙමත් බත්තල් වලින් තමයි කළුතර ඉඳලා ඉදිකිරීම් භූමියට මේ බඩු ගෙනත් තියන්නේ. මේ දැවැන්ත මන්දිරයේ බිම් මහලේ කාමර 5කුත් උඩු මහලේ කාමර 6කුත් කාන්තවරු කාමරේ මන් නැත්තම් අපි කියන ඔෆිස් රූම් දෙකකුත් ඡායාරූප එල්ලලා තියෙන පින්තූර තියෙන කාමරයකුත් ඇතුළු මුළු කාමර 14ක් තියෙනවා. ඊට අමතරව විශාල රංගශාලාවක්, මැද බිඳුලක්, විශාල බැල්කනියක් තියෙනවා. ඉතින් පසු කාලෙක කළුතර නඩුකාරතුමා වෙච්ච සූරිය බණ්ඩාර විනිසුරුතුමාගේ දෙවනි දුව ක්ලැරිස් මැටිල්ඩා සූරිය බණ්ඩාරව මුදලිතුමා විවාහ කරගෙන තියෙනවා. මේ මන්දිරයට ගෙවැදීමත් විවාහ මංගල්‍යයත් එකම දවසේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් මේ විවාහයෙන් මොවුන් දෙදෙනාට ළමා ඉඳලා නැති නිසා මුදලිතුමා ගොඩක් කනස්සල්ලෙන් තමයි ඉඳලා තියෙන්නේ. මේ මුදලිතුමා පිරිමි ළමයින්ට ගොඩාක් ආසාවෙන් ආදරයෙන් ඉඳලා තියෙනවා. මේ මන්දිරය වටා පිරිමි ළමුන්ගේ පිළිරු 4ක් අදටත් දකින්න තියෙනවා. එතුමන්ගෙන් දරුවන්ට තියෙන ආදරයේ සංකේතයක් විදිහට. ඉතින් 1941 ජූලි මාසේ 4 වෙනිදා STS කද්‍රගාමර කියන නීතිඥවරයා හමුවට පැමිණි මේ මුදලිතුමා ඔහු සතු සියලු දේපල රජයට පවරලා තියෙනවා. පසුව මුදලිතුමා මහනුවර කුවීන්ස් හොටෙල් එකට ගිහිල්ලා ඒක 75 වෙනි කාමරේ ජීවත් වෙලා තියෙනවා කියලා තමයි මුල් ආශ්‍රවල තියෙන්නේ. පසු කාලෙක සූරිය බණ්ඩාර ළමාතැනි සේවකයෙක් එක්ක ඇතිවෙච්ච සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් ලෙස පැනලා ගිය කතාවකුත් ජනප්‍රවාදවල දකින්න තියෙනවා. ඉතින් මුදලිතුමාගේ අවසන් කැමැත්තට අනුව මෙම දැවැන්ත මන්දිරය පිරිමි ළමුන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් විදියට රජය යටතේ අදටත් පවත්වාගෙන යනවා. ඉතින් ඔන්න ඔය විදියට රිච්මන්ඩ් කාසල් මන්දිරය බලලා අපි දෙන්න ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඔයා මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. අපි ඉස්සරහට තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.